මන් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාවේ මම රැඳිලා ඉන්නේ දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ කුසගින්දර නිවාලු මහා වෙස්සන්තර දන්සැල්හල අභියස තමයි මම රැඳිලා ඉන්නේ. මම ධම්මාලෝක ස්වාමින් වහන්සේ හම්බන්තොට මිද්දෙනිය දඹේ තලාව ආලෝක ශ්‍රී විහාරය විපස්සනා බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන අද 2026 අවුරුද්දේ පෙබරවාරි මාසේ 16 වෙනිදා දවස. ඉතින් ඔබට පේනවා මේ වෙලාවේ මගේ පිටුපසින් මහා වෙස්සන්තර දන්සලේ වහලය ගලවන ගමන් තමයි ඉන්නේ. පොල්ලතු ඉවත් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම පහුගිය කාලය පුරාවටම සමාජ මාධ්‍ය හරහා ඒ වගේම තමයි ආලෝක ශ්‍රී විහාරයේ වෙත පොය දිනවල වගේම අනිකුත් දිනවල පැමිණෙන ජනතාවගෙන් ඉල්ලීමක් කරා. ඒ තමයි මහා වෙස්සන්තර දන්සල් හලේ වහලය හොඳටම දිරාපත් වෙලා තියෙන්නේ, පොල්ලතු දිරලා තියෙන්නේ. ඉතින් වහලය පිළිසකර කරගන්න අවශ්‍යයි. ඊටාම ඉක්මනින් ෂීට් යොදලා වහලය පිළිසකර කරගන්න අවශ්‍යයි. ඒ සඳහා රුපියල් මිලියනයක මුදලක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සඳහා උදව් කරන්න කියන ඉල්ලීම මම හැම දිනාගෙම කරා. ඉතින් මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනි මට මේ වැඩ කටයුත්ත සඳහා ප්‍රධාන මූල්‍යමය දායකත්වයක් ලබා දුන්නා. ඒ තමයි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි කුරුණෑගල කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි ශාමික බණ්ඩාර ජයතිලක මහත්මයව බොහොම ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනවා. එතුමා මට මේ වැඩ කටයුත්ත සාර්ථක කරගන්න වෙස්සන්තර දන්සල් හලේ වහලේ පිළිසකර කරන්න ෂීට් ගන්න මට ශාල දායකත්වයක් ලබා දුන්නා. ඒ වගේම තමයි ගාල්ල ප්‍රදේශයේ පදිංචි තුෂාන් ධනුෂ්ක මහත්මයාත් එතුමාගේ ආදරණීය බිරිඳත් විහාරස්ථානයට ඇවිල්ලා මේ වැඩ කටයුත්ත දැකලා ඔවුන් දෙදෙනත් මට මේ වැඩ කටයුත්ත වෙනුවෙන් වහලේ ෂීට් ගන්න වැඩේට මට හයියක් ශක්තියක් දායකත්වයේ මූල්‍යමය දායකත්වයේ ලබා දුන්නා. ඒ වගේම තමයි මේ වෙලාවේ බොහොම ගෞරවයෙන් යුක්තව මතක් කරනවා මේ වෙලාවේ දුබායි රටෙහි සේවයේ නියුතු ප්‍රියන්ති පීරිස් මහත්මිය බොහොම ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනවා. එතුමියත් මේ වැඩ කටයුත්ත සාර්ථක කරගන්න මට මූල්‍යමය දායකත්වයේ ශක්තිය ලබා දුන්නා. ඒ වගේම තමයි විහාරස්ථානයේට පොය දිනවල ඇවිල්ලා ඒ වගේම පන්සලේ තිබ්බ අනිකුත් පින්කම් වලට සහභාගී වෙලා රුපියල් 1000 2000 5000 10000 එහෙම මූල්‍යමය දායකත්වයේ ලබා දීපු අයත් ඉන්නවා. ඒ සියලු දෙනාමත් මේ වෙලාවේ මම බොහොම ගෞරවයෙන් ආදරයෙන් සිහිපත් කරනවා. ඉතින් මොකද්ද මේ වෙස්සන්තර දන්සල් හල කියලා කියන්නේ? මේ වෙස්සන්තර දන්සලේ තියෙන සුවිශේෂීත්වය මොකද්ද? ඒ තමයි ආලෝක ශ්‍රී විහාරය කියලා කියන්නේ ලංකාවේ වැඩිම දන්සැල් දෙන පන්සල. අවුරුද්දකට මේ පින්බිමේ දන්සැල් 200ක් විතර ක්‍රියාත්මක වෙනවා එක අවුරුද්දකට. සෑම පුරපසළොස්වක පොහොය දවසකටම හිමිදිරි උදෑසන 6:30 සිට මධ්‍යම රාත්‍රී වෙනකන් එක දිගට මේ මහා වෙස්සන්තර දන්සැල් හල කේන්ද්‍ර කරගනිමින් දන්සැල් 9ක් පැවැත්වෙනවා. ඉතින් මේ මහා වෙස්සන්තර දන්සැල් හල නිර්මාණය කරපු දවසේ ඉඳන් මම විශ්වාස කරනවා ලක්ෂ 5ක් විතර ජනතාවකගේ කුසගින්දර සහ පිපාසාව සංසිඳුවල ඇති. ඒ විතරක් නෙවෙයි වියලි ආහාර දන්සැල් මේ ප්‍රදේශයේ ජීවත් වන දැඩි ආර්ථික අපහසුතා තියෙන අයට මේ ස්ථානයේ වියලි ආහාර දන්සැල් ලබා දෙනවා. පාසල් දරුවෝ 10 ගානකට පාසල් උපකරණ දන්සැල් ලබා දීලා තියෙනවා. අයිස්ක්‍රීම් දන්සැල්, යෝගට් දන්සැල්, ආහාර දන්සැල් ඇතුළු දන්සැල් විශාල ප්‍රමාණයක් මේ මහා වෙස්සන්තර දන්සැල කේන්ද්‍ර කරගනිමින් මම ලබා දීලා තියෙනවා. ඉතින් මේ වෙස්සන්තර දන්සල මේ විදිහට නිර්මාණය කරන්න රුපියල් ලක්ෂ 50ක් විතර වියදම් වුණා. ඉතින් ඒ වෙලාවේ මට වහලයට ෂීට් යොදලා හරියට වහලය සකස් කරගන්න බැරි වුණා. මොකද ඒ වෙලාවේ රටේ තිබ්බ ආර්ථික තත්ත්වයයි ඒ වෙලාවේ මගේ තිබ්බ ආර්ථික මට්ටමත් එක්ක මම දන්සල ලස්සනට නිර්මාණය කරලා ඉවර වෙලා වහලයට පොල්ලතු තමයි දැම්මේ. ඉතින් මේ පොල්ලතු අවුරුදු 2කමාරක් විතර කාලයක් මට හයිය දුන්නා, ශක්තිය දුන්නා. මේ පොල්ලතු වලින් අපි කොහොම හරි දන්සලේ වැඩේ කරගෙන ගියා. ඉතින් තව දුරටත් පොල්ලතුත් එක්ක මේ වැඩ කටයුත්ත කරන්න බෑ. මොකද තෙමිලා හොද්දටම පොල්ලතු දි รา පත් වෙලා.
ඉතින් පොල්ලතු වස්සෙන් වතුර වැක්කිරෙනවා හැම තැනින්ම දන්සල තෙවෙනවා. ඉතින් ඒ හින්දා අපි අද දවසේදී ඇතුලේ බඩු ඔක්කොම මස් කරලා මේ විදියට වහලේ ගලවන්න පටන් ගත්තා. ඉතින් මේක අලංකාර නිර්මාණයක්. මහා විස්සන්තර දන්සගහල කියලා කියන්නේ හරිම ලස්සන නිර්මාණයක්. ඉතින් හරි ලස්සන මේ ගෘහ නිර්මාණ ශිල්පයක් මේකට එකතු කරලා අපූර්ව නිර්මාණ පොකුණු දියඇලි වලින් සමන්විත වෙලා මේක හරි ලස්සනට අපූර්වතම නිර්මාණයක් විදියට මම මේ නිර්මාණය කරා. ඉතින් ලක්ෂ ගානක කුසගින්දර නිවලා අපිට සෙවන දීපු පොල් අත ටික අද මේ විදියට මහවිස්සන්තර දන්සලෙන් නික්මිලා යනවා. ඉතින් අපේ කට්ටිය ගොඩක් මේ මහන්සි වෙනවා මේ වැඩ කටයුතු සාර්ථක කරගන්න. ඉතින් මොන දැනුත් වහලේ පොල් අතු ඉවත් කරන ගමන් තමයි ඉන්නේ අපේ ජගත් කීර්ති මහත්මයා වහලට නැගලා පොල් අතු ගලවනවා. තව ගොඩක් කට්ටිය ඉන්නවා තිරේ පිටිපස්සේ. ඉතින් මේ වැඩේට හයිය ශක්තිය ලබා දීපු හැම දිනාටම මම ස්තුතිවන්ත වෙනවා. අනේක වාරයක් පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් තව දින කීපයක් යනකොට අපිට මහවිස්සන්තර දන්සල මේ විදියට වැඩ කටයුතු අවසන් කරන්න පුළුවන් වෙයි. ඉතින් මේ එන පුරපසළොස්වක පොහොය මැදින් පුරපසළොස්වක පොහොය දවසේ ඉඳන් දෙමින්නේ නැතුව ලස්සනට අපිට අවුරුදු ගාණක් යනකම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ කුසගින්දර නිවන්න පුළුවන්. ඉතින් මේ වෙනුවෙන් දායකත්වයේ ලබා දීපු හැම දෙනාගේම උත්තරීතර වූ මනුෂ්‍යත්වයට මගේ ගෞරවය හිමි වෙනවා. ඉතින් මිනිස්සු හිතාගෙන ඉන්නවා ගොඩක් වෙලාවට මේ ලෝකේ ආශ්චර්යයන් කරන්නේ දෙවියෝ කියලා. ඇත්තටම මේ ලෝකේ ආශ්චර්යයන් කරන්නේ දෙවියෝ නෙමෙයි. දෙවියන්ගේ අසිරිය දෙවුර මත තබාගෙන මේ මහ පොළවේ ඇවිද යන ලස්සන හදවත් තියෙන ආදරණීය හදවත් තියෙන උතුම් මිනිස්සු කියලා මේ මහා වෙස්සන්තර දන්සල මේ මහ පොළවේ ජීවමාන කරා. හැම දිනාටම තිරුවන් සරණයි. සුපර්.